ඔන්න ඉතින් අද මම හදන්න යන්නේ බත්ම කන්න අකමැති වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් මීල් එකක් තමයි. දැන් මම ඉස්සෙල්ලාම චිකන් ටික මැරිනේට් කරගන්න යන්නේ. ඉතින් මම මේ විදිහට ගම්මිරිස් ටිකක් දාගන්නවා. මෙතනදී මම චිකන් ඩ්‍රම් ස්ටික් ග්‍රෑම් 750ක් විතර අරන් තියෙනවා. ඊට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටික දාගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඉඟුරු කුඩු ටිකක්. ඉතින් මේකට ඉඟුරු ටිකක් තලාගෙන එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා මිරිස් කුඩු ටිකක්. දැන් මම මේකට එකතු කරගන්නවා ෆිෂ් සෝස් ටිකක්. ඉතින් මම ඉස්සෙල්ලා ලුණු එකතු කරගත්ත හින්දා ෆිෂ් සෝස් මම චුට්ටක් එකතු කරගන්නේ. මොකද මේකත් ගොඩාක් ලුණු රස වැඩි හින්දා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා චිකන් මැරිනේට් ලික්විඩ් එකක් මේ විදිහට. මේක ටිකක් පැණි රසයි. ඒ හින්දා මම එච්චරම ගොඩක් දාන්නේ නැහැ මේකට. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඩාර්ක් සෝයි සෝස් ටිකක්. දැන් මම මේකට කහ ටිකක් එකතු කරගන්නවා. මොකද මට මේක ලස්සන පාටක් එන්නත් ඕනි. ඒ නිසා කහ චුට්ටක් එකතු කරගන්නවා මේකට. දැන් මම මේකට ඇඹුල් එකතු කරගන්න තමයි හදන්නේ. ඉතින් මම දෙහි ඇඹුල් තමයි මේකට දාගන්නේ. මම මෙතනදී දෙහි ගෙඩි එකමාරක් විතර දාගන්නවා. මොකද මෙතනදී මම ගොඩක් සෝල්ටි සෝස් වර්ග තමයි දාගත්තේ. ඒ නිසා මට ෆ්ලේවර්ස් ඔක්කොම බැලන්ස් කරගන්න ඕනි හින්දා දෙහි ඇඹුල් ටිකක් වැඩිපුර දාගන්නවා. දැන් තියෙන්නේ හොඳට මේ ටික අනා ගන්න තමයි. ඉතින් මම අතින් අනා ගන්නවා. එතකොට හොඳට මේ ෆ්ලේවර්ස් ටික මේකට ඇබ්සෝබ් කරගන්න ලේසි නිසා. මේ ටික හොඳට මේ විදිහට තවරගෙන මම මේක සීසන් වෙන්න විනාඩි 40ක් 45ක් විතර ආපහු ෆ්‍රිජ් එකට දාලා තියලා තියාගන්නවා. දැන් මම මේක විනාඩි 45ක් තියලා තිබ්බා ෆ්‍රිජ් එකේ. ඉතින් ඔන්න ඔහොම තමයි දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ දැන් හොඳට මේක සීසන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක බේකින් ට්‍රේ එක හොඳට අහුරගෙන බේක් වෙන්න දාන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම මේක සෙල්සියස් අංශක 180 විනාඩි 30ක් 35ක් අතර කාලයක් මේක හොඳට බේක් කරගන්නවා.
ඉතින් මේක බේක් වෙන අතරතුරේ විනාඩි 15කට විතර පස්සේ මම මේක මේ විදිහට අනිත් පැත්ත හරව ගන්නවා. ඉතින් ඒක මේ විදිහට බේක් වෙන්න තියලා මම දැන් සලාඩ් එක හදාගන්න තමයි හදන්නේ. මේකෙදි මම ස්ටීම් කරපු බ්‍රොකොලි ටිකක් දාගන්නවා. ඊට පස්සේ තව මම ස්ටීම් කරගත්ත එළවලු ටිකක් එකතු කරගන්නවා. දැන් මම කොරියන්ඩර් කොළ ටිකකුත් එකතු කරගන්නවා මේකට. ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම සීසර් සලාඩ් ඩ්‍රෙසින් එක මේ විදිහට දාගන්නවා. දාගෙන මේ ටික ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. ඔන්න දැන් මගේ සලාඩ් එක හරි. දැන් බලමු චිකන් ටික බේක් වෙලාද කියලා. ඔන්න ඉතින් චිකන් ටිකත් ගානට බේක් වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි අද මගේ ලේසියට හදාගත්ත මීල් එක.